ගරු සභානායක බිමල රත්නායක මහත්මයාට විනාඩි 4ක කාලයක්. ගරු සභාපතිතුමනි ඔබතුමා විනාඩි 4ක් හෝ ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි මම ඉතාමත්ම සතුටු වෙනවා අපේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ දීවර අමාත්‍යාංශය කාරක සභාව වෙලාවේ අදහස් දැක්වීමක් දක්වන්න විශේෂයෙන්ම රාමලිංගම් චන්ද්‍රසේකරන් සහෝදරයා ඒකේ අමාත්‍යවරයා විදියටත් රත්නගමගේ සහෝදරයා නියෝජ්‍ය අමාත්‍ය විදියටත් පත්වලා තිබෙනවා. විශේෂයෙන්ම අපි හිතනවා උතුරු පළාතේ දේශපාලනය විශාල වෙනසකට පත් කරන්න රාමලිංගම් චන්ද්‍රසේකරන් ඇමතුමා ඇතුළු යාපනයේ ඒ සහෝදර සහෝදරයන් විශාල මහන්සියක් ගත්තා. ඉතින් මම හිතනවා උතුරට ලබා දෙනවා නම් ඇමතිකමක් මම හිතනවා ඒකේ වැදගත්ම ඇමතිකමක් තමයි දීවර ඇමතිකම. මොකෝ මගේ දැනීම හැටියට උතුරු පළාත තමයි වැඩිම දීවර ජනතාවක් ඉන්නේ. වැඩිම ප්‍රතිශතයක් ජනතාව දීවර කර්මාන්තයේ දෙන්නේ. ඒ නිසා අපි හිතනවා ඒ ජනතාව වෙනුවෙන් වැඩි සේවයක් කරන්න එතුමාට ඒ අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම දිගු කාලයක් දීවර ජනතාව වෙනුවෙන් අරගල කරපු නායකයෙක් නියෝජ්‍ය ඇමති වශයෙන් සිටින්නේ. ඒ නිසා අපි දෙදෙනා ඇතුළු නිලධාරී මණ්ඩලයට සූපතන්න මේක අවස්ථාවක් කරගන්නවා. ගරු කතානායක ගරු සභාපති ඔබතුමා දන්නා උතුරු පළාතේ විශේෂයෙන්ම ගුරුනගර ඒ වගේම තීව් ඒරියා වගේ ගත්තොත් උතුරු පළාතේ ඉන්න ඉතාමත්ම දුෂ්කරම ජීවිත ගත කරන ජනතාව ඉන්නේ මේ පළාත් මේ ප්‍රදේශවල. ඒ වගේම අපි උතුරු පළාතේ අනිත් පැත්තට මුලතිව් වලට ආවොත් මුලතිව් නායාරු වගේ ගත්තොත් ඒත් එහෙම අති දුෂ්කර ජීවිත ගත කරන ජනතාව ඉන්නේ. ඒ නිසා අපි හිතනවා දීවර කර්මාන්තය විතරක් නෙමෙයි දීවර කර්මාන්තයත් එක්ක බැඳිච්ච විශාල සමාජමය වශයෙන්ුත් විශාල මේ දියුණුවක් කරන්න මම හිතන්නේ ඇමතුමාගේ අමාත්‍යාංශයට තිබෙනවා වගකීමක්. දීවර වාරාවල් ඉදිකිරීම පමණක් නෙමෙයි උදාහරණයක් ගත්තොත් උතුරේ තියෙන ඊටාම විශේෂ දීවර මේ මොනවාද නිෂ්පාදන උදාහරණයක් ඔය කිල්නොච්චි වල වලේපාඩු වගේ ප්‍රදේශ ගත්තොත් මුහුදු ශාක කරු සභාපතිතුමනි ඒවා අධික මිලට අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අමතුමා ඇතුළු අයගේ ඉල්ලීම් මත අපි වට්ටුවාකල් පාලම හදන්න ඉදිරිපත් සල්ලි දැම්මා. ඒ වට්ටුවාකල් පාලමේ එහා පැත්තේ එතන තියෙන්නේ මේ රාල් බිස්නස් එක. එතන ඉස්සු අල්ලනවා. විශාල වශයෙන් ඉස්සු තියෙන තැන්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ අතිශය විශාල සම්පත් තිබ්බත් උතුරේ දීවරයා බැලුවොත් මම හිතන්නේ දකුණේ දීවරයට වඩා දුප්පත්. මම දැන් රත්නගමගේ මන්ත්‍රීතුමා ඇමතුමා එකඟ වෙයි දකුණේ දීවරයා සමාජීය වශයෙන් ශක්තිමත්. ඒ ආර්ථික වශයෙන් තරමක් ශක්තිමත්. උතුරේ දීවරය හැම නෙමෙයි. ඒ නිසා අපි හිතනවා ලොකු වැඩක් කරන්න තිබෙනවා කියලා. ඒ වගේම මම විශේෂයෙන්ම ඉන්දියානු ආණ්ඩුවේ තමිල්නාඩු ආණ්ඩුවෙන් වගේම ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින කැමැති ඔබතුමා දන්නවා ලංකාවෙන් මිනිස්සු යුද්ධ කාලේ විවිධ හේතු නිසා ඕස්ට්‍රේලියාවට යද්දී ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මම හිතන්නේ ලංකාවේ අති විශාල දැන්වීම් පළ කරා ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මා පුදුමාකාර විදිහට කිව්වා ඕස්ට්‍රේලියාවට නම් එන්න එපා කියලා. මම හිතන්නේ ඒ සම්බන්ධ නීතිමය වශයෙන් ප්‍රචාරක වශයෙන් සුවිශාල වශයෙන් අපිට බලපෑමක් කළා එන්න එපා කියලා. මේ මිනිස්සු යද්දී උතුරේ දීවර ජනතාවට ගරු සභාපතිතුමනි වෙන කිසිම කර්මාන්තයක් නැහැ දීවර කර්මාන්තයේ පමණයි. ඔබතුමා මන්නාර් ගියොත් තලේ මන්නාර් ගියොත් එතන තියෙන්නේ ඒ ව්‍යාපාරේ විතරයි. ඒ නිසා අපි විශේෂයෙන් ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා උතුරේ ජනතාව සමහර යුද්ධ කාලේ ඉන්දියාවට යද්දී ඉන්දියානු ජනතාව ඒගොල්ලන් පරිස්සම් කරා. අපි ගරු කරනවා ඒකට. හැබැයි අපි ඒ වගේම ඉල්ලා සිටිනවා දැන් උතුර ජනතාවට කරන්න තියෙන ලොකුම සේවය තමයි ඉන්දියානු ආණ්ඩුවටත් තමිල්නාඩු ආණ්ඩුවටත් එහි මන්ත්‍රීතුමාලටත් මේ උතුරේ මිනිසුන්ගේ එකම ජීවන මාර්ගය විනාශ කරන්න දෙන්න එපා. ඒකට ඉන්දියාව තියෙන නීති ක්‍රියාත්මක කරන්න. එහෙම ක්‍රියාත්මක නොකර අපිට උතුරේ ජනතාවගේ සුබ සාධනය ගැන කතා කළා මොකද්ද මන්ත්‍රීතුමා? කතාව එතුමාට ඉල්ලීම කරන්න ඉන්නේ. දැන් සෙප්‍රල් මාසේ එනවා මේ නරේන්ද්‍ර මෝඩි ඇමතුමා මේ අගමැතිතුමා අප්‍රේල් මාසේ. දැන් මම දැක්කා නිවුස් එක. ඒ නිසා කරුණා කරලා ඔක සාකච්ඡා නායකපත් එක දාගන්න. මේ උතුරේ ඉන්න දීවරයන්ගේ විශාල ප්‍රශ්නයක තමයි. වෙන ප්‍රශ්නයක් නැහැ. අපේ දේපොළ අපේ සම්පත්ත වර්ගම් කරගෙන යනවා. ඒ කාලේ ඒගොල්ලන් ගියා මේගොල්ලන් ගියා යුද්ධ කාලේ උදව් කරයි වෙන කතාව. දැන් ඉවරයිනේ යුද්ධ ඉවරල අවුරුදු 15ක් වෙලා. දැන් න්‍යායපත් දාගෙන කරුණා කරලා ඒක සාකච්ඡා කරලා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. උතුරේ දීවරයන්ගේ ප්‍රශ්නේ අවසන් කරන්න. ඒක හොඳයි. එච්චරයි. අපේ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද එතන ලොකුම ප්‍රශ්න කරු සභාපතිතුමනි ඒක. ඉතින් ඒක නතර කරන්න ඉන්දියානු ආණ්ඩුවට පුළුවන්. ඒ නිසා ඉන්දියානු ආණ්ඩුව ලංකාවට කොච්චර උදව් කරත්
උතුරේ ජනතාවට මේ උදව්ව කරන්නේ නැතිනම් ඒක සැබෑ උදව්වක් වෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා. ඒ නිසා අපි මේක විශේෂයෙන්ම ඉල්ලා සිටින කැමැති. මොකද මේක දිනපතා ප්‍රශ්නයක්. මන්නාරමේ මිනිස්සු මටම කියලා තියෙනවා වෙනද දවසෙන් ගත්තු ආදායම ගන්න දැන් දවස් 5ක් මුදු යන්න ඕනි කියලා. ඒ නිසා ඒක ගැනත් අපි විශේෂයෙන්ම මේක අවස්ථාවක් කරගන්නවා ඉන්දියානු ආණ්ඩුවට තමිල්නාඩු ආණ්ඩුවෙන් ඉල්ලා සිටින මේක කරුණාකරලා මේක අවසන් කරන්න. මේක ඇති අර මනෝගාංශ මැතිතුමා කිව්වා වගේ දැන් අවුරුදු 15ක් යුද්ධ ඉවර වෙලා. අපි මිනිසුන්ට උදව් කරනවා කියන්නේ මොකද්ද කරු සභාපතිතුමා? මිනිසුන්ට උදව් කරනවා කියලා කියන්නේ මිනිසුන් ගම් වතුරක් වුණාම ආධාර බෙදෙන එක නෙමෙයි. මිනිසුන්ට කරදරයක් වුණාම කීයක් හරි දෙන එක නෙමෙයි. මිනිසුන්ට සව ශක්තියෙන් ජීවත් වෙන්න ඉඩ හදන. ඒ නිසා අපි ඊටාම උමනාවෙන් ඉල්ලා සිටිනවා ඒ කාරණේ. අවසාන වශයෙන් අපි ඇමතුමාට නියෝජ්‍ය ඇමතුමාට නිලධාරි මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා මේ අමාත්‍යාංශ කරගෙන යන විදිය ගැන. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මමත් කලින් දීවර ඇමති වශයෙන් හිටියා මම හිතන්නේ මහින්ද සමරේර ඇමතුමා එතුමත් එක්ක සෑහෙන සංවාදයක් කළා තමයි අපිත් මාළු ගන්න දීවර සංස්ථාවේ තියෙන පුංචි කඩේකින්. ඒ මාළු නරක නෑ හොඳයි. නිසා දීවර සංස්ථාව තව දියුණු කරලා මිනිසුන්ට මේ අඩු මිලට හොඳ මාළු ගන්න තෑන්තාව ඇති කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි ඔබතුමා. ගරු නිහාල් ගලපති මන්ත්‍රතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා. மதிப்புக்குரிய கடத்தொழில் அமைச்சர் அவர்களுக்கும் அவர் இந்த விடயங்களை முழுமையாக தெரிந்தவர். எங்களுடைய நெடுஞ்சாலைகள் போக்குவரத்து துறை அமைச்சர் பிமல் ரத்ன ගරු මන්ත්‍රතුමා පොයින්ට් ඔෆ් බෝඩ් එකක් නෙමෙයි අපි අදාළ මන්ත්‍රතුමාට කතාව දෙමු.